මේ වැරදි මතයක් තියෙනවා මොකද්ද මේ එන ආගද දරුණක්ලට පහසුකම් සපයන්න ඕන කියලා ඒක විදිහක එකක් තමයි මේ මාෆියාවක් තමයි මේක. හරි. මේක තමයි වෙනවටම වැරදට යන පාරේ තියෙන මාෆියාව. මේක ත්‍රිවිල් මාෆියාව. හරි. මේ බාන්නේ මේ දෙපැත්තේ කඩ හදනවා පාරේ පෙට්ට බඩ කියලා මේ ඇත්තට මෙතනට එන පළවෙනි සුද්ධ එනකොට මේක කඩයක්වත් තිබ්බේ නැහැ. කවුරු හරි කියනවා නම් මුම් මේ කට දාලා සුද්ධ වෙන්න ගත්තා නෑ. සුද්ධා මේක ස්වභාව సౌందර්ය විඳින්න මේ බා. එතනින් කෙලින්ම අපිට මොහොත පේන්නේ. හොටෙල් එක ඇතුලෙන් යන්න ඕනේ. මිනිස්සෙක්ට යන්න බෑ නිදහසේ වෙරළට. හරිනේ වෙරළ ඔක්කොම අල්ලගෙන මේවා වෙරළ සංරක්ෂණය තියෙන්නේ. ලක්ෂ 25ක දඩයන් නෙවෙයි අයින් කරන්න නැති ඒවට ජීවිතය දක්වා සිරදනුවම් දෙන්න ඕනේ. හරිනේ මේ ඔක්කොම අවශ්‍ය දෙයක්. මේ ඔක්කොම වෙරළ తీර හදලා තියෙන්නේ. ඈ මෙව හැදිච්ච දවසට තමයි අපේ රටට හරියට සංචාරක වෙන්නේ. ඈ මේක ලස්සනට බීච් එක දිගේ ඇවිදගෙන යන්න තිබ්බනම් මේ වගේ මේක කඩවන්නේ. හරි. මෙහෙම නෙවෙයි මිනිස්සු ස්වභාව දවල්ලා සෞන්දර්ය නිමෙන්නේ. කඩවලින් බඩු ගන්න මෙතන සුද්ධ වෙන්නේ නැහැ. ලංකාවට ආවොත් එන්නේ අනිවාර්යයෙන්ම ස්වභාව සෞන්දර්ය විඳින්නම තමයි. මොකද මේ ඒ රටවල කඩ නැතුව නෙවෙයි. මොනවද මේ ඔක්කොම අනවශ්‍ය රිදි කිරින්නේ. එහෙම කොහොමද කරන්නේ? අපිත් ගැන අපිට ගෙනලා දාගන්න පුළුවන් බුච්ච කල්ලෙන කොහේ හරි. දෙන්නේ නැහනේ. ඒත් මෙයාට කොහොමද දෙන්නේ? කරුණා කරලා මේ නීති NPP ආණ්ඩුවට ගෙන්න අවශ්‍ය නැහැ. මේ වගේ නීති අනිත් කලින් ආණ්ඩු ගෙනාවේ. ඉතාලම හොඳ නීති ගෙනලා තියෙන ඒ ආණ්ඩු. ඒ ආණ්ඩු ගෙනාවු උන් කරේ නෑ කොහොමත්. උන් ඒවා කඩපු එක කරේ නීති ගෙනල්ලා. හැබැයි අපි මේ ආණ්ඩුව ගෙනාවේ මේ නීති හදලා ඔක්කොම කරලා මම පිළිවෙලක් කරන්නේ. හරිනේ. ඒ හින්දා කරුණා කරලා මම කියන්නේ මේව නවත්තන්න ඕනේ. හරිනේ. තට්ටු දෙකේ එක තනි තට්ටු එක තට්ටු දෙකේ කඩේ කරන තුනේ කරන කරුණාකරලා ඉඩ දෙන්න එපා. මං අහන්නේ. ඒවට මේ විදිහට මේවා බලන් ඉන්නවා. ග්‍රාම සේවක ඇතුළු ප්‍රාදේශ සභාවේ කට්ටිය ඉන්නකෝ. එයාලා බලලා කොහෙලානේ. එයාලා රාජකාරී ඉෂ්ට කළා නෑ. අපිට පුළුවන් ද හදන්න අපිට ඕන තැනක ගිහිල්ලා පාරක් අයිනේ බිල්ඩින් එකක් හදන්න පුළුවන්. මේ කොහොමද හැදුනේ? කරුණාකරලා සුද්ධ වෙන්න මෙහෙම බඩු ගන්නවත් අපේ කඩවල් වල ලස්සන බලන්නවත් නෑ. අපේ කඩවල් ගෑවෙන්නවත් නෑ. ඒ රටවල කඩවල් එක දාගන්න. හරිද? මේ බලන්න මේක කොච්චර වාහන යනවද කියලා. අඩු ගන්න වාහන යන එක නතර කරපන්. මේක මේ සුද්ධ ඇවිදන් ගිය වැලි පාර. දැන් අවුරුදු 70කට 80කට කලින්. ඈ මොකද්ද මේ කරලා තියෙන්නේ? වාහනයි අරකයි මේකයි හිර කරගෙන මේ යන්න බෑ. සුද්දෙක් ඉතින් මේ වගේ කොහෙද හලු සුද්ද ලංකාවට ගෙන්න ලංකාවට එන්නේ සුභා සෞන්දර්ය විඳින්න පුළුවන් සුද්ද. කරුණා කරලා සුභා සෞන්දර්ය අංගලකට හරි ආනයක් යනවා නම් කෝටි ගාණක් ආවොත් කඩයක් ගහන්න දෙන්න හොඳ නැහැ. ඈ නෙමෙයි වාහන දෙකක් යන්නද. ඉතින් කොහොමද ඉන්නේ එන සිද්දෙක් කියන්නේ මේ එන කබ්බ වාහන දෙක දෙක දෙපැත්තෙන් හිර කරගත්තාම එහෙනම් මේක ඇතුළට ටුක් ටුක් එකක් දුවන්න බෑ. පික් මේකක් දුවන්න බෑ. ඌබර් එකක් දුවන්න බෑ. ඒවට තහනම්. ඈ සුද්ද එන්න ඕනේ අතේ ඉඳලා මැදන් රුපියල් 500යි 1000යි. හරිනේ. කිසිම සාධාරණත්වයක් නෑ. රටේ එහෙම එක එක තැන් වල කල්යොදම් කරන්න බෑ. තේරෙන්නේ නැද්ද මේ ආණ්ඩුවට මේක? කරුණාකරලා නීති ක්‍රියාත්මක කරපල්ලා එක්ක නීති ක්‍රියාත්මක කරන අපිට බලය දීපල්ලා. සාමාන්‍ය මිනිස්සුන්ට බලය දීපල්ලා. කවදාවත් පොලිසිය මේ රට හදන්නේ නැහැ. හරිනේ. උන් දන්නෙත් නෑ නීතිය. ඒ හින්දා මම කියන්නේ කරුණා කරලා මේවට අවශ්‍ය පියවර ගන්න නැතුව නම් මේ රට පිස්සු ඉස්සලා රටේ මිනිස්සු මේ නීතිය රකින්න පුරවැසියෙක් කරලා ඉන්න ඕනේ. දානු හිරේ දාපල්ලා බය වෙන්නම මේ වැඩේ කරපල්ලා.